එයාලට කොහොමද මගේ YouTube channel එකට ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. මම මේ අද කුකුලෙක් පුච්චන්න කියලා හදන්නේ මැෂින් ග්‍රිල් කරන්න හදන්නේ. ග්‍රිල් කරන්න හදන්නේ මේ වත්තෙන්ට දාලා ඔක්කොම කරලා තියෙන්නේ. මම මේ කුකුලට පහේ දාන්න හදන්නේ. මම මේකට ඉඟානක් ගත්තා. ඉඟානක් අරගෙන සුදු ලුණු පිටි ටිකක් ප්‍රමාණයට ඇතිව ගන්නවා. මේ සුදු ලුණු පිටි ඊට පස්සේ මේ ලුණු පිටි ඒකත් ප්‍රමාණයට ඇතිව ගන්නවා. එක කුකුලයි දාන්නේ. ඊට පස්සේ ලුණු කුඩු දානවා. මම ලුණු කුඩු ටිකක් දානවා මොකද සෝයා සෝස් උත් දාන්න කියලා. ඊට පස්සේ ගම්මිරිස් කුඩු දා ගන්නවා. මේ ගම්මිරිස් කුඩු ටිකක් දාගත්තා. මේ සරණැති මිරිස් කුඩු මේ සරණැති එක මේ සෝයා සෝස් ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඔලිව් ඔයිල් ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම මේකට බාර්බිකියු සෝස් දාගන්නවා. මේ බාර්බිකියු සෝස් මම ඒක අනිත් පැත්ත අල්ලලා තිබුණා මොකද මිදිලා සීතල වැඩිකමට මිදිලා වගේ තියෙන එක. තේ හැලි දෙකක් විතර දාගත්තා. මම මේ කලවම් පහේ කුඩු දෙතර හදාගත්තේ ඔක්කොම. ඒකෙන් පුත දාන කලවම් පහේ කුඩු දෙහි චුට්ටකුත් දානවා. දෙහි කෙඩිය හතරට කපලා හතරෙන් පංගුවක් ගත්තේ. හැබැයි ඉතින් වෙලා තියෙනවා නම් රැයට හදලා තියලා දවල්ට ගත්තා නම් හරි ඉතින් මට වෙලා මදි හින්දා තමයි මම මේ විදිහට ටක් කරලා මේවා කරන්නේ. මේ දවල්ටම කන්න තමයි. කුකුල මම හොඳට හොදලා දෙකට පළලා තමයි අරන් තියෙන්නේ. ඉන්දින් ගම්මාදී හොඳට කපලා කොන්නේ කුකුල දෙකට පළලා හොඳට මේ තීරු ගහලා තියෙන්නේ. මම හොඳට ඇතුලේ පිටේ හොඳට හදාගත්තේ සෝස් එක ගන්නවා. සමහරවිට මේක ග්ලව්ස් හරිනේ.
මම මේ සෝස් ටික විසි කරන්නේ තියාගන්නවා. මෙහෙම බලන්න මම මැෂින් එකට දාලා ආවේ. ඕම් මැෂින් එකේ තියෙන්නේ ඔක්කොම රත් කරලා සේරම කරලා. ඒකින්ද මේ ඒක රත් වෙනකන් ඉඳලා තමයි දැම්මේ. දැන් පිච්චෙනවා. හොඳට පිච්චෙනකන් ඉඳලා ගන්න. එතකොට හරි. කොල්ලට කන්න තමයි හම්බර්ගර් එක හදන්නේ. කුකුළු කන් දැම්මේ අපිට කන්න මම සෝස් එක ඉතුරු කර ගන්නවා. ඉතුරු කරගස්සේ සෝස් එක මොකද දන්නවද කරන්නේ මම චුට්ට මේ බ්‍රෂ් එකෙන් උඩින් ගන්නවා. කුකුළු පෙරලන්න එහෙ පැතර මේ පැතර පෙරලන්න. එහෙමනම් ආයමත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අල්ලා දෙයන්ගේ පිටයි මුචාරණය පරිස්සමෙන්